තොටළඟ තොරණයි මට ළඟ තොරණයි දෙකම බලලෙමුද? හෙලෝ ළමයි. අපි මේ යන්න හදන්නේ මිද්දෙනියේ තොටළඟ තොරණ බලන්න. යාළුවගේ ගෙදර ගාවින් තොටළඟ තොරණ බලන්න බස් එකක්ම ගියා. ඉතින් අපි දෙන්නත් ඒ බස් එකේ නැගලා තමයි මිද්දෙනියේ මේ ගියේ. ඒ කියන්නේ මට ළඟ තොරණ තිබුණු සල්ලි කන බූතයයි රෝකඩයි. තොරණ තිබුණේ ගින්නලිය සර්විස් එක ගාව. ඉතින් අපි මේක තමයි ඉස්සෙල්ලම බැලුවා. එතනින් බෙලිමලුත් අපිට දන්සලක් දුන්නා. මේ යන්නේ මිද්දෙනියේ තොටළඟ තොරණ බලන්න. මට නම් මේක ඇත්තටම වෙනස්ම අත්දැකීමක්. මොකද මම සාමාන්‍යයෙන් ගෙදර අයත් එක්ක හරි යාළුවෝ දෙතුන් දෙනෙක් එක තමයි ගොඩක් වෙලාවට ඉන්න ඩේ අවුට්ස් වගේ ඒවට යන්නේ. හැබැයි මේක අපි ගියේ ගමේ අයත් එක්ක. ඉතින් මේ තියෙන්නේ අපි බලන්න ආපු මිද්දෙනියේ ඇසල කලාපය. පේනවා වගේම හරිම ලස්සන විශාල තොරණක්. ගොඩාක් සෙනඟ හිටියා මේ වගේම. ඉතින් අපිට ළඟට නම් යන්න බැරි වුණා. ඒ නිසා අපි ටිකක් දුරින් බලාගෙන ඉඳලා ඊළඟට අපි දෙන්න තාමත් ඉවර නොවුණු අපි දෙන්නගේ ළමා කාලයට තමයි මේ ගියේ. මේකට කියන නම දන්නේ නැහැ. ටිකට් එක එක්කෙනෙක්ට 400යි. උඩ යනවා පාත යනවා. මගේ මේ උඩ බිම් බැලියාව තියෙන මගේ යාළුවත් එක්ක තමයි ගියේ. මර විලාප තියන්නේ. මේක අඩි 30ක් 40කට කිට්ටු වෙන්න උස්සනවා උඩට. හරියට මම ඒ ගැන දන්නේ නැහැ. හැබැයි ඉතින් හොඳයි. එකම බය බිමට පාත් කරනකොට මගේ කකුල් දෙක බිම වදීවි කියන එක විතරයි. දෙන්නයි සයිස් එකට යන්න පුළුවන් ඒව තිබුණේ එච්චරයි. ඒ නිසා අපි ඉතින් ඊළඟට try කරන්න තියෙන දේවල් තමයි මේ කරේ. ඉතින් බයිනකොටම 11:00 වෙද්දී ආපහු එතෙන්ටම එන්නේ කියලා තමයි අපිව බැස්සුවේ. දැන් වෙලාව 11:00යි කාලයි. ඒ හින්දා අපි ගෙදර යනවා. bye.